අයිබෝන් කියලා පිළිගන්නවා කලින් ඉලෙක්ට්‍රොනික්ස් YouTube channel එකට. අද අපි හදන්නේ විදුලියෙන් වැඩ කරන හඳුන් කූරු. අපි බලමු මේක හදන්න අපිට මොනවද ඕනි කියලා. නියොන් බල්බ් තමන්ට ඕන හඳුන් කූරු සංඛ්‍යාවට ඕනි. ඒ වගේම රෙසිස්ටර් උත් ඕනි තමන්ට ඕන හඳුන් කූරු සංඛ්‍යාවට. වයර් ඕනි. මම නම් කොයිල් කම්බි පාවිච්චි කරන්නේ මම දැන් වයර් නැති හින්දා. ඒකට මම ගැටයක් දාන්න තියෙනවා. වයරුත් ඕනේ මේ දෙක ඒ කියන්නේ තමන් තුනක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ තුන හඳුන් කූරු තුනක් පාවිච්චි කරන හයක් ඕනේ. ඒ කියන්නේ පාවිච්චි කරනවට වඩා දෙගුණයක් වයර් ඕනේ. يعني මේ එක පින් එකට වයර් දෙකක් පාස්සන්න ඕන හින්දා හැම හඳුන් කූරකටම වයර් දෙක ඕනේ. හරි. හිට් ස්ලිව් ඕනේ. එක හඳුන් කූරකට දෙකක් ඕනේ. ටිකක් ලොකු හිට් ස්ලිව් එකයි ටිකක් පොඩි හිට් ස්ලිව් එකයි. ඒ වගේම මෙන්න මේ කෑල්ල ඕනේ. මේකට කියන නම නම් මම දන්නේ නැහැ. මේක පාවිච්චි කරන්නේ ගෙවල් වල තියෙන ලයිට් වලට හෝල්ඩර් දාලා හෝල්ඩර් වලින් කරන්ට් එක ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. හෝල්ඩර් එකට මේක සෙට් කරලා මේ පැත්තෙන් වයර් දෙක කරලා කරන්ට් එක ගන්න තමයි තියෙන්නේ. හරි. අපි බලමු මේක හදන්න ඕන මේ ආයුධ කියන්නේ භාණ්ඩ බෞද්ධ ඕනේ. ග්ලූ ගන් එකක් ඕනේ. මන්න තියෙන පුංචි යංගල් මේක නම් ඇති. හරි. දැන් බලමු ඉස්සලා මොකද කරන්න කියලා. මෙන්න මේ නියොන් බල්බ් එකට දාන දෙන ભેදයක් නැහැ. ඒ හින්දා ඕන පින් එකට මේ රෙසිස්ටරේ සෙට් කරගත්ත හැකි. දැන් මම මෙන්න මේ පින් එකට සෙට් කරගන්නවා මේ රෙසිස්ටරේ. මේ ඔයාලා අබලගෙන ඉන්න නැත්තම් ගැලවිලා යයි. හරි මම ඒක සෙට් කරගත්තා. උඩ පින් එක රෙසිස්ටරේ සෙට් කරන් තියෙන්නේ. දැන් මේ පින් එකටයි වයර් සෙට් කරගමු. මම කලින් ගැටයක් දාපු වයරයක් ගත්තා කිව්වා. මම කොයිල් යනන් තියෙන්නේ. ඒ ඉන්න ගැටයක් දාපු කොයිල් එක මේ රෙසිස්ටරේ සම්බන්ධ කරපු පින් එකට සම්බන්ධ කරගන්න. දැන් රෙසිස්ටරෙන් එහා පැත්තට කියන්නේ මෙතන රෙසිස්ටරේ නියොන් බල්බ් එකයි සම්බන්ධයි. මෙතන තමයි අපි කරන්නේ වයර් එක. අනිත් පැත්තටම ගැටයක් දාගන්න නැත්නම් හොයාගන්න බැරි. එක පැත්තෙන් අපි ගැටේ දාගත්තේ. හරි මම අනිත් පැත්තටම දාගත්තා. දැන් අනිත් වයර් එක පාස් ගමු මේකට. මෙන්න මේ රෙසිස්ටරේ පාස් නැති පින් එක නියොන් බල්බ් එකේ. හරි ඉස්සලා මම දබරගෙන සෙට් කරගත්තා. පින් එකයි වයර් එකයි. දැන් මම පාස් ගත්තා. හරි ඒකත් පාස් ගත්තා. ඊළඟට අපි මෙන්න මේ පොඩි හිට් ස්ලිව් එක ගන්නවා. ඒක අරන් මේ රෙසිස්ටරේ සම්බන්ධ කරු පැත්තට දාගන්නවා.
හරි. ඊළඟ ලොකු හීට් ස්ලීව් එක අරන් මේ පොඩි හීට් ස්ලීව් එකයි මේ වයර් එකයි දෙකම අහුවෙන්න දාගන්න. දෙන්න මේ ආකාරයට. පළවෙනි පොඩි හීට් ස්ලීව් එකයි ලොකු හීට් ස්ලීව් එකයි පොඩි හීට් ස්ලීව් එකයි මේ වයර් එකයි දෙකම අහුවෙන්න. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ මේ පින් දෙක ෂෝට් වෙන්නේ නැති එක. හරි. ඒ කියන්නේ අපි පොඩි මේ රෙසිස්ටරේ දාපු පැත්තට හීට් ස්ලීව් එකක් දැම්මනේ. ඒතර අනිත් පැත්තට ආයෙ දාගන්න ඕනේ. ඒකත් අහුවෙන්න මෙහෙම දාගන්න තියෙන්නේ. එතකොට මේක ආවරණය වෙලා තියෙන්නේ. දැන් මේව ගෑවුනට අවුලක් නැහැ. ඒ හින්දා මේ අපි කෙලින්ම ලොකු හීට් ස්ලීව් එක දාගන්න. ආවරණය වෙන්නේ නැත්නම් අපිට මේක අල්ලපුවම කරන්ට් එක දිනවා. මේක ටිකක් දිග වැඩි. මගේ හීට් ස්ලීව් එක වයර් දෙක එළියට ගන්න අමාරුයි. ඉතින් පොඩ්ඩක් කපගත්තා. ඔන්න ඒකත් දාගත්තා. හරි. දැන් ලයිටර් එකක් හරි ගිනි කූරක් හරි අරන් මේක පුච්ච ගන්න තියෙනවා. පුච්ච ගත්තාම මේක උඩාල. ඒතකොට ආයෙ ගැලවෙන්නේ නැහැ මේක. පුච්ච ගන්න රත් කරගන්න තියෙන පොඩ්ඩක්. මට කියන්න දෙයක් බැරුණා. මේක තමයි අපිට මේක ඕනම එක චෙක් කරගන්න මේ වගේ එකක් හරියටදී මේ පැත්ත හෝල්ඩර් එකක් ගහලා මේ පැත්ත ප්ලග් එකක් ගහලා වයර් දෙකකින් සෙට් කරගන්න. එතකොට අපිට බේරෙන්නේ මේ කෑල්ල තියෙන්නේ. මේ කෑල්ල මෙන්න හෝල්ඩර් එක දාලා කරකවන්න තියෙන්නේ. එතකොට අර බල්බ් එකේ තියෙන කෑල්ල වගේමයි මේක. හරි. ඊළඟට තියෙන්නේ දැන් මේ වගේම අනිත් ටිකත් හදාගන්න තියෙන්නේ. මේ හැදුවා වගේම අනිත් හැදුම් කුරලා තියෙ හදාගන්න තියෙන්නේ. ඔන්න මම 4ක් හදාගන්න තියෙන්නේ. ඒකම අපේ ගෙදරට වහින්න කරනවා මේ පැත්තට. ඒක කවන්නේ. හරි. දැන් අපි ඔයාලට මතක ඇති අපි කලින් මේ එක වයරකට විතරක් ගැටයක් දාගත්තා. ඉතින් දැන් තියෙන්නේ මේ ගැටේ දාගත්ත වයර් ටිකයි ගැටේ නොගත්ත වයර් ටික එකට කරන්න. ඒ කියන්නේ ගැටේ දාගත්ත වයර් ටික එකට සෙට් කරනවා. ගැටේ නොදාපු වයර් ටික එකට සෙට් කරනවා. ඔයාලා මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මම කලින්ම සෙට් කරගත්තා මේ තුනේ වයර් ටික. මේකත් මම සෙට් කරගන්නවා. හරි ඔන්න සෙට් කරගත්තා. එතකොට අපි එන්නේ මෙන්න මෙහෙම වයර් දෙකක්. දැන් ඔයාලා පේන්නේ මේ පින් දෙකක් තියෙනවා. මේකේ ඇනත් එක තියෙනවා. අපි එක වයර් එකක් මෙදිනේ මෙන්න මේ හිල් දෙකකුත් තියෙනවා. එතකොට මේ ඇන දෙක බුරුල් කරලා මේ හිල ඇතුලෙන් වයර් දෙක දාලා එක මිලකට නෙමෙයි දාන්නේ හිල් දෙකට. මට වෙනවා මෙතන අපේ ඔයිල් කම්බියක් හරියට සෙට් වෙලා නැහැ. කියන්නේ කැල්ලා ගිහිල්ලා මේක පොඩි අවශ්‍යයි. මේ ඔයිල් කම්බි පාවිච්චි කරලා ඔයිල් කම්බි ටක් දාලා කැන්නන්න මේ නෑ. වයර් නම් ටිකක් තියෙනවනේ. වල වයර් පාවිච්චි කරන හින්දා හරි ඒක සෙට් කරා. ඊට කලින් මේක කරන්න ඕනේ. මෙන්න මේ කප් එක අරන් කප් එක දාලා මේ වහන්න පුළුවන්. මේ කප් එක ඇතුලේ වයර් දෙක දාගන්න. මේ මෙතන තියෙන හිලේ.
ඔය ටිකයි සෙට් එක දාලා ඔයාලට මේකට හොට් ග්ලූ ගන්නක් ඕනේ. හොට් ග්ලූ ගන්න එකෙන් ගම් ටිකක් දාගන්න ඕන උඩට. ගම් ටිකක් දාලා අලවන්න. උయ్యා අතෙත් දුනා. වෙන මෙහෙම සෙට් කරගන්න ඕනේ. මේ වේලෙන් ගන්න ටිකක් වෙලා යනවා. හරි යාළුවනේ මම මෙන්න මේ ඉලෙක්ට්‍රොනික හදුන්කුරු ටික අපි හදාගත්ත මෙන්න මේ අපි ගත්ත කෑල්ල. ඒ කියන්නේ හෝල්ඩර් එකකින් කරන්ට් එක එළියට ගන්න පාවිච්චි කරන කෑල්ලේ උඩ මූඩියට සෙට් කරගත්තා ගම් දාලා. දැන් තියෙන මෙන්න මේ කෑල්ල සෙට් කරගන්න. මේකේ පින් දෙකක් තියෙනවා. දැන් අපි එකට සෙට් කරගත්තානේ ගැටේ දාපු ටිකයි ගැටේ නොදාපු ටිකයි. ඒ කියන්නේ ගැටේ දාපු ටික වෙනමයි ගැටේ නොදාපු ටික වෙනමයි සෙට් කරගත්තා. ඊළඟට තියෙන්නේ ගැටේ දාපු ටිකයි ගැටේ දාපු ටික එක පින් එකටයි ගැටේ නොදාපු ටික අනිත් පින් එකටයි දාලා අනේ තද කරගන්න. මම වැටුනේ තද කරාට. හරි ඔන්න මම දාගත්තා. අනිත් තද කරගත්තා. ඔයාලට පේන්න. අලසන්න. හරි. දැන් මේකත් මම සෙට් කරගන්නවා. මේ ටික ලොකුයි මේ කොයි සෙට් එක මම කපා ගන්නවා. මට ඉදෙනවා මේ අනේ බුරුල් කරලා නෑ. කවන්නේ දැන් කපා ගත්තනේ අපි. හරි ඒ වලගත් පින් එකට දාලා සද කරගන්නවා. හරි දැන් මේක මෙහෙම දාලා වහගන්න තමයි තියෙන්නේ. ඔව් ප්‍රශ්නයක්. මේක දාලා අපිට වහගන්න බෑ ඇතුලේ වයර් ටික එළියට පනිනවා. එහෙනම් අපි අලව ගමු. නැත්තම් අපිට මේක කරන්න වෙන්නේ. ඔයාලා ගද්දි පොඩියට ගන්න වයර් ටික. දැන් දිනේ අලව ගන්න තමයි දාලා. කම විසඳුම. වෙන කිසිම විසඳුමක් නැහැ අපිට. මම මෙන්න මෙහෙම තද කරගන්නවා. දැන් අලව ගන්න තමයි. මේ මම ග්ලූ ගම් දාලා අලවන්නේ.
හරියට මේක මම ටක් ගාලා වේලගෙන ඉන්නවා. ඔන්න යාළුවනේ මම මේක ටක් ගාලා අරවන් ආවා. ඔයාලා මේ අරවන්න අවශ්‍යතාවය නැහැ මේක. ඒ කියන්නේ ස්කුරුප්පු වගේ සෙට් කරලා නේ මෙහෙම කරකල දාන්න පුළුවන්. මේ සෙට් කරන්න පුළුවන්. මගේ වැඩේ කියන්නේ මේ වයර් ටික වැඩි වුණා මෙතන තියෙන එකයි දාගන්න බැරි වුණේ. හරියනවා මේක කරන්ට් එකට සෙට් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. අපේ ලස්සන හදුන් කුරු සෙට් එක. දැන් මම අර වැඩේට මේක පාවිච්චි කරනවා. මේ පැත්තේ ප්ලග් එක තියෙන වයර් කෝඩ් එක මේ පැත්තේ හෝල්ඩරේ තියෙන වයර් කෝඩ් එකක්. ඒ වගේ එකක්. හරි. ඔන්න මම ඔයාලට පේන විදිහට හදාගත්තා. ඔන්න ඔයාලට පේන හැටි ලස්සනටපත් වෙනවා. අපේ විදුලියෙන් වැඩ කරන හදුන් කූරු. එහෙනම් යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් අපි තවත් දවසක මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ආයුබෝවන්.